ආයු බොහෝ වේවා මැණික් යාළුවෝ සියලු දෙනාටම ඔන්න හුඟ කාලයකට පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා ඉල්ලම් පාරක් සම්බන්ධව. ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලම් හොයනවා ඒ වුණාට යාලට ඉල්ලම් හම්බ වෙන්නේ නැහැ. මොකද දැනුමත් අඩුවේ ඉල්ලමක් හොයාගන්න. ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. බලා ගන්න යාළුවෝනේ සාමාන්‍යයෙන් ඉල්ලමක හොඳ ඉල්ලමක ලොරි ඉල්ලමක නේ හොඳ ඉල්ලමක මේන්න මේ වගේ බෝල ගල් තමා තියෙන්නේ මේ පේනවනේ මේ මෙන්න ඉල්ලමේ තියෙන හොඳම ඉල්ලම් ගල් මේකෙද මෙතන තමයි මේ ඉල්ලම තියෙන්නේ මේ මෙතන පේනවද ඔයාලට මේ ඉල්ලම් කැටයක් තියෙනවා මෙතන මේ තියෙන්නේ මේ ඒතර මේවා ඉල්ලම නෙවෙයි මේක ඇවිල්ලා මාලාව තනින් තන තමා මේකේ ඉල්ලම පිහිටලා තියෙන්නේ මෙතන තියෙන පොකුරු ඉල්ලම් ඉතින් මේක ඇවිල්ලා මාලාව මේකේ කැට නැහැ මේ හරිය කැට පෙලක් තියෙනවා මේ හරිය කැට පෙලක් තියෙනවා ඊට අමතරව මෙතන මේ හරිය ඕන් ඔතන යනවා කැට පෙලක් ආන්නේ වගේ තනින් තන පොකුරු තමයි තියෙන්නේ ඉල්ලම. හැබැයි ඉතින් මේ වගේ ගල් හොදට ඝන සැරේට තියෙනවා මොකද ලොරි ඉල්ලම් නෙවෙයිනේ. මේ හරිය ඉල්ලම් කැට ටික මම අරන් තියෙන්නේ තවත් තියෙනවා කැටපාර නිකන් ඔයාලට පෙන්නන්න තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. බලන්න මේ වගේ කැට මේ කොහමද අලගිඩි වගේ මේ ඔය එක කැටයක් මේ වගේ ෂේප් කැටක් තියෙනවා මේවා ඇවිල්ලා ෂේප් කැට මේවා බෝල ගල් මේවා බෝල ගල් කොහමද මේ පැත්තටත් ඉල්ලම් පාර තියෙනවා මේ තියෙන්නේ මේ තනින් තන තමා තියෙන්නේ එක කියන්නේ ලොකු තට්ටුවක් නැහැ එක තැනක කැට පොඩ්ඩක් තියෙනවා තව තැනක තියෙනවා එහෙම තමයි පොකුරු ඉල්ලම් සෙට් වෙන්නේ මෙතන මේ උඩ මේ හරිය මේ තර කුරුළු කැටත් හොඳට තියෙනවා මේවට තමයි කුරුළු කැට කියලා කියන්නේ කුරුළු කැට එහෙම හොඳට තියෙන්න ඕනේ ඉල්ලමක එතකොට තමයි ගල් තියෙන්නේ මේ පූණක්කම් මේ වගේ පදියනුත් හම්බ වෙනවා ඔයගේ මැණික් වලට සම්බන්ධ දේවලුත් තියෙනවා ඉතින් නිකන් ඉල්ලම කඩනකොට පදියම් හම්බ වෙනවා මේ හොඳ ඉල්ලම් වල කොහොම තමයි ඉල්ලම තියෙන්නේ ඉතින් ඒ වන්නේ කොහොමද බෝල ගල් හොඳ කිරවනා ගල් ඉතින් එලකිරි වගේ ඉල්ලම් තමයි මේවා ගල් තියෙනවා ඉතින් මහන්සි වෙන්න ඕන ගලක් ගරා ගන්න ඉල්ලමක් හොයා ගන්නත් බෑ ඉතින් මොකක් හරි ඩිටෙක්ටර් එකක් භාවිතා කරන්න ඕන ඉල්ලම උනත් හොයා ගන්න නැතුව නිකන් හැරුවට සමහර වෙලාවට ඉල්ලමත් නැහැ කුරුළු කැට මේ පේනවනේ මේ කුරුළු කැට මේවා ඉතින් අපේ භාෂාවෙන් නම් කුරුළු කැට කියලා කියන්නේ තවත් භාෂා තියෙනවද මන් දන්නේ නැහැ ඉංග්‍රීසි එහෙම ඇති ඉතින් ඒවට එවනම් ඉතින් මට තේරෙන්නේ මගේ භාෂාවෙන් තමයි ඉතින් ඔයාලට මම මේ කියලා දෙන්නේ මගේ භාෂාව සහ පතල් භාෂාව ඉතින් මේ වගේ ඉල්ලම් පාරක් හොයාගන්න ගල් කෑල්ලක් ගරා ගන්න පුළුවන් එකෙන්ම කින්දර වගේ ගලක් ගරා ගන්න පුළුවන් හැබැයි ඉතින් මේ
මැණික් තියෙන පැතිවල තමයි මේ විදිහට ඉල්ලන් තිබ්බොත් ගල් තියෙන්නේ. මැණික් නැති පැතිවල කුරුණෑගල පැත්තේ එහෙම තියෙනවා. හම්බ වෙන්නේ ඇවිල්ලා ගොඩක් දුරට ක්වාට්ස්, හැමතිස් අන්න ඒ වගේ ගල් තමයි. ඉතින් මැණික් තියෙන පැති තමයි හසලක, රත්නපුර, මහියංගනය ඒ වගේ. ඉතින් මේක ඇවිල්ලා හසලක ප්‍රදේශයේ තමයි මේ. ඉතින් හොඳට මේ පැතිවල හම්බ වෙනවා ඔය නිල් රතුත් හම්බ වෙනවා. රතු කිව්වට මේ රූබි නම් හම්බෙන්නේ නැහැ. පින්ක් පැත්තට යන ගල් තමයි හම්බෙන්නේ. දැන් මේවා ඇවිල්ලා මාලාවෙන් කැරිච්ච ඒවා. මේකේ කැට නැහැ මේ. මේ තියෙන්නේ මේ කැට මේ. මේවා කැට. මේ බලද්ද මන් දන්නේ මේක. ඕකදලම තමයි බලන්න ඕනේ. දුකේ බෑ ඉතින් මේ පේනවනේ මේ. අල්ලගිරි වගේම තමයි මේ. මේ ෂේප් එකට මේක ඇවිල්ලා මේ ඉල්ලම විතරක් කඩා ගන්න අමාරුයි. මාලාවත් ගැලවිලා එනවා. ඉතින් හල්ලඩ කරලා හොදන්න ඕනේ. නැත්තම් ඉතින් ගරුම් වට්ටියට දාලා හොදන්න කිව්වොත් එහෙම එපා වෙනවා. හල්ලඩේකට දාලා වතුර පාර අල්ලලා මඩ හොදලා අයින් කරලා කැට පාර වෙනම ගොඩ කරගන්න ඕනේ. ඒකල තමයි ගරුම් වට්ටියකින් කරන්න ඕනේ. හල්ලඩෙන් හොදනකොට සමහරලාට ගල් හම්බ වෙන අවස්ථා තියෙනවා. බාගෙට හේදුවත් නම් හම්බෙන්නේ නැහැ. හොඳට හොදලා හොඳට බැලුවොත් නම් හම්බ වෙනවා. ලොකු ගල්, පොඩි ගල් නම් පේනවා අඩුයි. දැලක් ගහලා බක්කියක් හදාගත්තා නම් ලේසියෙන් හොදන්න පුළුවන්. මේ බලන්න. ඉතින් ඕන ඔය වගේ තමයි ඉල්ලම් පිහිටන්නේ. මහන්සි වුණොත් ගලක් හොයාගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ටිකක්. විල්බරෝ දෙකක් විතර වගේ තියෙනවා. ඉල්ලම් කැට නම් විල්බරෝ එකක් තියෙයි. මේක හල්ලඩ කරලා ගත්තොත් මේ ටික හැරුවේ ඇවිල්ලා මේ ලයින් එක විතරයි. මේ පැත්තට මෙතන පොඩ්ඩක් හැරුවා, මෙතන පොඩ්ඩක් හැරුවා. මෙතන ඇවිල්ලා මේ කලින් වලක් බෑපු තැනම් මෙතන රතු කෑලි දෙකක් හම්බෙලා තියෙනවා. පින්ක් සපාය කෑලි දෙකක්. රතු කිව්වට ඉතින් රූබි නම් හම්බ වෙනවා අඩුයි. ලංකාවේ පින්ක් තමයි හම්බෙන්නේ, පින්ක් සපාය. ඉතින් ඔච්චර තමයි ඉතින් කියලා දෙන්න තියෙන්නේ ඉල්ලම සම්බන්ධව. මැණික් තියෙන පැතිවල හොයන්න. මැණික් තියෙන පැතිවල හෙව්වොත් මැණික් හම්බ වෙනවා. මැණික් නැති පැතිවල ඉල්ලන් හොයාගෙන වැඩක් නැහැ. හැබැයි මැණික් තියෙනවා හැමතැනම වගේ. හොයා අපිට කියන්න බෑ අහවල් තැන මැණික් තියෙනවා, අහවල් තැන නැහැ කියලා. එහෙම මේ වගේ බෝලගල් මැණික් නැති පළාතක උනත් තිබුණත් ගැරුම් වට්ටියකට දාලා පොඩ්ඩක් හොදලා බලන්න ඕනේ නාම්බු කොහොමද සෙට් වෙන්නේ කියලා. මැණික් නැති පැතිවල අයත් පොඩි ටයි එකක් දාලා බලන්න. ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ගල් කෑල්ලක් හමුන මේ වගේ කෑල්ලක් තිබ්බනම් හොඳටම ඇති. හැබැයි ඉතින් මැණික් කිව්වට නිකන් පට්ට පළුදු ජහජරා ගල් වැඩක් නැහැ. වතුර බින්දුව වගේ ගල තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි සල්ලි ගන්න පුළුවන්. වතුර බින්දුවේ මොනවත් නැහැනේ. වතුර බින්දුවක් ගත්තොත් එහෙම පුල් ක්ලීන් නේ. ආන්න ඒ වගේ කට්ටම් පොලිස් කරාට පස්සේ තියෙන්න ඕනේ ගල් කෑල්ල වතුර බින්දුව වගේ. කොහොමත් ඉතින් පළුදු සහිත ගල් තමයි පොළවෙන් හම්බෙනකොට හම්බ වෙන්නේ. ඒවා කපලා උපදාලා ගත්තන් පස්සේ වතුර බින්දුව වගේ තියෙන්න ඕනේ කාරණේ තමයි මම ඔයාලට කියන්නේ. ආන්න ඒකට තමයි සල්ලි ගන්න පුළුවන්. අනිත් ඒවල සල්ලි ගන්න පුළුවන්. ටිකක් අතර දැනෙන සල්ලියක් ගන්න පුළුවන්. වතුර බින්දුව වගේ ගලක් තිබ්බොත් කැරට් 5න් 10න් උඩ වගේ තිබ්බනම් හරියට හරි. 10න් උඩ තමයි ඕන. හැබැයි ඉතින් මැණික් ගලකට මිලක් වෙන්න වර්ණය බලපානවා. ඒ කියන්නේ කරුණු කාරණා කීපයක් බලපානවා. ඉතින් මම ඔයාලට ඒවා වීඩියෝස් වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒවා බලන්න. මේ වීඩියෝ එක අලුතෙන් නම් කෙනෙක් බලන්නේ අනිත් වීඩියෝස් ටිකත් බලලා ඉන්න. එතකොට ඔයාලට මැණික් සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න පුළුවන් යම් තාක් දුරකට. එහෙමනම් යාළුවනේ subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගෙත් එක්ක දැම්ම එකතු වෙන්න. මේ වීඩියෝ එක අතර මම මෙතනින් අවසන් කරන්නම්. ගිහින් එන්නම්. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. සුබ දවසක්. තෙරුවන් සරණයි.